එකක්. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නය මම දැන් සාකච්ඡා කරන්නේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. හරි බලන්න දැන් ඔයාලා හොඳට අහන් ඉන්න දැන් වැඩ පැත්තකින් තියලා අහන් ඉන්න මේවට උත්තර ලියන්නේ කොහොමද කියන එක. අපිට පළවෙනි ප්‍රශ්නයෙන් කියනවා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200ක් නම් මිලිලීටර 500ක මිල සොයන්න. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200ක් නම් එහෙනම් මේකේ දීලා තියෙන්නේ මොකද්ද? ලීටර් එකක මිල. ලීටර් එකක මිල රුපියල් 200යි. අපෙන් අහන්නේ දැන් මිලිලීටර් 500ක. එතකොට පුතේ ඔයාට මේ ගාන හදන්න කලින් පොඩි අදහසක් තියෙන්න ඕන ලීටර් එකක තියෙන මිලිලීටර් ප්‍රමාණය. දන්නවනේ අපි හැමෝම ලීටර් එකක මිලිලීටර් 1000ක් තියෙනවා. එහෙනම් ලීටර් එකක මිල රුපියල් 200යි නම් මිලිලීටර් 500ක් කියන්නේ ලීටර් භාගයයි. මිලිලීටර් 500ක් කියන්නේ ලීටර් භාගයයි. ලීටර් එකක් රුපියල් 200යි නම් රුපියල් 200න් භාගය. නේ? එහෙමනේ මේකේ ඉන්නේ. එහෙනම් පුතේ ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද? 200 බෙදනවා කීයෙන්ද? 2කින්. 200 දෙකෙන් බෙදුවහම උත්තර එනවා රුපියල් 100යි. එහෙනම් මිලිලීටර් 500ක් කියන්නේ රුපියල් 100යි. හරි ලේසි. හදාගන්න අඩුපාඩු තියෙනවනම් ඔයාලා කතා කරන්න ඕනේ මම දෙයක් ඇහුවාම. එතකොට මේ වැඩේ ක්වොලිටියට කරන්න පුළුවන්. පුතේ මෙන්න මෙහෙම ගානක් තියෙනවා. ඝන මීටර් 1.5ක් ලීටර් වලින් දක්වන්න. ඝන මීටර් බලා ගන්න. ඝන මීටර් 1.5ක්. කොහොමද මේ වගේ ගානක් ලීටර් වලින් දක්වන්නේ? ඔව් ලීටර් වලින් දක්වන්නේ. හොඳට බලා ගන්න. පුතේ අපිට මේක කටපාඩමේ මතක තියාගන්න කට්ටියකුත් ඉන්නවා. ඝන මීටර් එකක් කියන්නේ මම දෙන්නම්. එහෙම අමතක කෙනෙක් ඉන්නවනම් මේක බලා ගන්න. ඝන මීටර් එකක් කියන්නේ ලීටර් 1000යි. ඔක කටපාඩමේ මතක තියාගන්න. ඝන මීටර් එකක් කියන්නේ ලීටර් 1000යි. පොඩ්ඩක් හිතින් මවා ගන්නකෝ. ඝන මීටර් එකක් කියන්නේ මොන වගේ ප්‍රමාණයක්ද කියන එක. ඝන මීටර් එකක් කියන්නේ මොන වගේ ප්‍රමාණයක්ද? අපි දන්නවා ඝන මීටර් එකක් කියන්නේ මීටරයක් උස මීටරයක් පළල මීටරයක් දිග ටැංකියක්. ඕකනේ ඝන මීටරයක් කියන්නේ. හරි. එතකොට ඔන්න ඔය ටැංකියට කොච්චර ලීටර් ප්‍රමාණයක් දාන්න පුළුවන්ද? ලීටර් 1000ක් දාන්න පුළුවන්. ඒ අදහස මෙතනදී. ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000යි නම් ඝන මීටර 1.5. එකක් කියන්නේ 1000යි නම් 1.5ක් කියන්නේ මොකද්ද ඔයා කරන්න ඕනේ? 1.5ක් වෙන්න නම් මේ 1000 වැඩි කරන්න ඕන 1.5. එතකොට උත්තරය ලැබෙනවා මට 1500යි ලීටර් කියලා. එහෙනම් ඝන මීටර 1.5 කියන්නේ 1500යි ලීටර්. හදාගන්න. ඊළඟ ගාන තුන්වෙනි ගාන. මෙන්න මෙහෙම එකක් තියෙනවා බලන්න. මේ වගේ රූප සටහනක් දීලා මෙතන A මෙතන 2යි A මෙතන 120යි. මෙන්න මේ රූප සටහනේ A වල අගය අහනවා මගේ. රූප සටහනේ A වල අගය. පුතේ ඔයාට 9 වසරේදී හම්බ වෙනවා ත්‍රිකෝණ පාඩමක්. ඒ ත්‍රිකෝණ පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා මේ වගේ ප්‍රමේයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදිච්ච බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ. එහි අභ්‍යන්තර කෝණය කියන්නේ මම මෙන්න මේ ඩොට් එකක් තියපු කෝණය. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට. අභ්‍යන්තර සම්මුඛ කෝණ කියන්නේ මෙන්න මේ දෙක. මේ දෙකේ ඓක්‍යයට සමාන වෙනවා අර හැදිච්ච බාහිර කෝණය. එහෙනම් මේ ප්‍රමේයට අනුව ගාන මේ විදිහට ලියා ගන්න පුළුවන්. කොහොමද ලියන්නේ අපි මේ වගේ ගානක්? 120 සමාන වෙනවා පුතේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට A ධන 2යි A වලට. හේතුව මොකද්ද? ත්‍රිකෝණයක බාහිර කෝණ. ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. හරි. හරි. දැන් ඔයාලට තියෙන්නේ මේක සමීකරණයක් විදිහට සුළු කරගෙන යන්න. ඒ කියන්නේ 120 සමානයි A ධන 2යි A වලට. එතකොට A වලට 2යි A එකතු වුණාට පස්සේ උත්තරේ ලැබෙනවා මට 3යි A සමානයි 120යි කියලා. හරිනේ. A වලට 2යි A එකට එකතු වෙනවා. ඒ කියන්නේ ඒවා සජාතීය පද. ඒ නිසා එකට එකතු වෙනවා. එතකොට උත්තරේ ලැබෙනවා මට 3යි A කියලා. ඊළඟට දෙපැත්තම බෙදනවා 3න්. එතකොට මට උත්තරය ලැබෙනවා A සමානයි 120 බෙදීම 3 කියන්නේ උත්තරය 40යි. හරි 120 3ට බෙදුවම උත්තරය 40යි. ඒ කියන්නේ A කියන්නේ අංශක 40යි කියලා අපිට ලැබෙනවා.
පැහැදිලිද පුතේ? හරි. හදාගමු බලන්න ඉක්මනට පොඩි වෙලාවක් කරලා. ඊළඟට මට කියනවා සාධක දැනුම භාවිතයෙන් අගය හොයන්න කියලා 100 වර්ගය ඍණ 99 වර්ගය. හරිද? සාධක දැනුම භාවිතයෙන් අගය හොයන්න. මෙහෙමයි පුතේ. මේ වගේ සංඛ්‍යා දෙකක් දැකපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕන මේ සංඛ්‍යා දෙක තියෙන්නේ වර්ග දෙකක අන්තරයෙන් කියන වග. වර්ග දෙකක අන්තරයෙන්. හරිද? මේක තියෙන්නේ වර්ග දෙකක අන්තරයක්. කොහොමද? දෙපැත්තේ වර්ගපද දෙකක් තියෙනවා මැද අන්තරයක්. ඒ කියන්නේ අඩු කිරීමක් තියෙනවා. වර්ග දෙකක අන්තරයෙන් තමයි මේ ගාන හදන්න තියෙන්නේ. වර්ග දෙකක අන්තරයෙන් තියෙන ගානක් මට ප්‍රසාරණය කරලා ලියා ගන්න පුළුවන් කොහොමද? 100 ඍණ 99 කියලා එක පදයක්. ඒ වගේම 100 ධන 99 කියලා තවත් පදයක්. ඔන්න වර්ග දෙකක අන්තරයෙන් මම ලියාගත්තා. එතකොට පුතේ උත්තරය 100 ඍණ 99 කියන්නේ එකයිනේ. එක වැඩි කිරීම. මොකද වරහණක තේරුම වැඩි කිරීම. එක වැඩි කිරීම 199. උත්තරේ එනවා අපිට එහෙනම් 199යි. right? උත්තරේ 199යි. හදාගන්න බලන්න. වෙනවා පුතේ ඊළඟ ගානට 5. හරිද? මේ මං හදන්නේ 5 වෙනි ගාන. රුපියල් 5000කට ගත් භාණ්ඩයක් රුපියල් 5500ට විකිණීමෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය. ඔන්න බලා ගන්න මම කියා දෙනවා කොහොමද ලාභ ප්‍රතිශතයක් හොයන්නේ කියන වග. හරිද? ලාභ ප්‍රතිශතයක් හොයන විදිය. මේකට පුතේ ඔයා පොඩි ටේබල් එකක් ඇඳගන්න. හරිද? ලාභය හොයන්න, ලාභ ප්‍රතිශතය හොයන්න, ඒ වගේම විකුණුම් මිල හොයන්න, ගැනුම් මිල හොයන්න පොඩි වගුවක් ඇඳගන්න ඕනේ ඔයා. මේ වගුවේ තීර කීයද, පේලි කීයද? තීරයි පේලි දෙකම 3 වෙච්ච වගුවක් ඇඳගන්න. හරිද? මේ වගුවේ කතා කරන්නේ දැන් ලාභයක් ගැන නම් ලාභයක් ඇති වෙන්නේ කොහොමද පුතේ? ඔයා යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්නවා. මිලදීගත් මිල. ඒ වගේම ලාභයක් තියාගෙන මේ භාණ්ඩය ඔයා විකුණනවා. විකුණුම් මිල. මොකද්ද වගුවේ එන්න ඕනේ? මිලදීගත් මිල, ලාභය, විකුණුම් මිල. කොටස් තුනයි. මිලදීගත් මිල, ලාභය, විකුණුම් මිල. මේකේ පුතේ මේ එක පේලියක් මම හඳුන්වනවා ප්‍රතිශත තීරුව විදිහට. ඒක ප්‍රතිශත තීරුවක්. ඒ කියන්නේ ඒකේ කතා කරන්නේ මම මේක 100න් පංගුවක් විදිහට. ඒ වගේම අනෙක් තීරුව මම හඳුන්වනවා සැබෑ තීරුව කියලා. බලන්න මේක ෆිල් කරන විදිය. ඔයා මිලදී ගත්ත භාණ්ඩය රුපියල් 100යි නම් යම්කිසි ලාභ ප්‍රතිශතයක් තියාගෙන ඒක විකුණන්නේ කීයටද? උදාහරණයක්. ඔන්න මම හොඳ උදාහරණයක් ගන්න. ඔයා මේ උදාහරණයෙන් මේ ගාන තේරුම් ගන්න. මම කියනවා මම යම්කිසි භාණ්ඩයක් රුපියල් 100කට මිලදී ගන්නවා. ඒ වගේම රුපියල් 20ක ලාභයක් තියාගෙන මම ඒක විකුණනවා 120ට. රුපියල් 100ට ගත්තා 20ක ලාභයක් තියාගත්තා 120ට විකුණුවා. කතාව හරිනේ? හරි. ඔය 100න් කතා කරනවා කියන්නේ ඇත්තටම රුපියල් 100න් කතා කරනවා කියන්නේ ඇත්තටම ප්‍රතිශතයක් විදිහටනේ කතා කරේ. මේ බලන්න. එහෙනම් රුපියල් 100ට මිලදී ගත්ත භාණ්ඩයක් x කියලා ලාභයක් තියාගෙන මම විකුණන්න ඕනේ කීයටද? 100 ධන x වලට. හරිනේ කතාව? 100 ධන x වලට විකුණන්න ඕනේ. ඔය x කියන්නේ මොකක්ද ඇත්තටම? ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය තමයි x කියන්නේ. 100ට x ලාභයක් ලබලා ලාභ ප්‍රතිශතය. එහෙනම් මේ ගානේදී හොයන්න කියන්නේත් x. ඒ නිසා මම දාගත්තා x කියලා ලාභය වෙනුවට ලාභ ප්‍රතිශතය වෙනුවට. දැන් ඔන්න මම යනවා සැබෑ තීරයට. මේකේ කතා කරන්නේ මේකේ වෙච්ච සැබෑ දේ. මෙතනදී උන සැබෑ දේ තමයි මෙතනදී කතා කරන්නේ. මොකද්ද? රුපියල් 5000ට තමයි මෙයා සැබෑවටම මේ භාණ්ඩය මිලදී අරන් තියෙන්නේ. එහෙනම් මිලදී ගත්ත මිලට අපි දාන්නේ රුපියල් 5000. 5500ට තමයි මේක විකුණලා තියෙන්නේ.
මේක 5500ට විකුණලා තියෙන්නේ. එහෙනම් මේකේ ලාභය කීයද පුතේ? 500යිනේ. ඒක තේරෙනවනේ මට. 5000ට ගත්ත භාණ්ඩයක් 500ක ලාභයක් තියාගෙන තමයි මෙයා 5500ට විකුණලා තියෙන්නේ. හරිනේ කතාව. එහෙනම් මේකෙදි මට හොයන්න ඕන වෙන්නේ මොකක්ද? මේ ලාභය කියන එක නේද? මෙන්න මේ x කියන එක ඇත්තටම ලාභ ප්‍රතිශතය. ඒක හොයන්න ඕන නිසා මම තීරණය කරනවා පුතේ මෙන්න මේ පේලිය මට අවශ්‍ය නෑ මේ ගානට. එහෙනම් මෙන්න මේ දෙකෙන් මම ගාන හදනවා. ඒ දෙක හරස් ගුණ කරනවා. හරිද? ඒ තෝරගත්ත පේලි දෙක මම හරස් ගුණ කරනවා. හරස් ගුණ කරනකොට මොකක්ද දාන්නේ මම? 100 වැඩි කිරීම 500 සමාන වෙනවා 5000 වැඩි කිරීම x වලට 5000යි x සමාන වෙනවා අනිත් අතට 500 වැඩි කිරීම 100. ඒ කියන්නේ මෙහෙමයි මම කරේ. අර මම එක පේලියක් හොයාගත්තා තව පේලියක් හොයාගත්තා. ඒ පේලි දෙක මොනව කරනවද? හරහට ගුණ කරනවා. මේ 5000 x වලින් වැඩි කරලා 5000යි x සමාන ලකුණින් වම් පැත්තේ සමාන ලකුණින් දකුණු පැත්තේ අනිත් දෙක වැඩි කරලා 5000 500 වැඩි කිරීම 100. එතකොට දැන් මේක ඇත්තටම x හොයන්න ඕන නම් මම මොකද්ද කරන්න ඕනේ? මේ තියෙන 50000 බෙදන්න ඕන කීයෙන්ද 5000ෙන් 50000 5000ෙන් බෙදුවම උත්තරය ලැබෙනවා අපිට 10යි කියලා. ඒ කියන්නේ x වල අගය 10යි. මේ 10 කියන්නේ මොකක්ද ඇත්තටම? ලාභ ප්‍රතිශතය. එහෙනම් 100ට 10ක ලාභ ප්‍රතිශතයක් තමයි මෙයාට මේකෙන් ලැබිලා තියෙන්නේ. හදාගන්න පුතේ. මේ වගුවෙන් පුතේ අපිට ඕනම ගාණක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට එනවනේ ප්‍රතිශත ගණන්. ඔයාට එනවා වට්ටම් ගණන් එනවා. ඒ වගේම තව එනවා මොනවද? ඩිස්කවුන්ට් දුන්න ඒවා. ඒ කියන්නේ වට්ටම්. ඊට පස්සේ එනවා ආයෙ එනවා මොනවද? කොමිස් මුදල් ගණන් එනවා. ඒ වගේම ලාභයක් හොයන ගණන් එනවා. ඒ වගේම ප්‍රතිශත මේ මොකද්ද? අලාභයක් කියන ගණන් එනවා. ඔය කොටස් හතරම මේ වගේ වගු වලින් හදන්න පුළුවන්. කියන්නේ එක වගුවකට දාගන්න ඕනේ. ඒ ගැළපෙන අගයන් තුන. දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට වට්ටම් ගාණක් නම් මොනවද එන්නේ? ලකුණු කළ මිල වට්ටම විකුණුම් මිල. එහෙම කියලා තීරු තුනක් දාගත්තා නම් මේ જાතිය ඕනම ගාණක් හදන්න පුළුවන් අපිට. ඒ වගේ කතාවක් තියෙනවා. අපි යන් ඊළඟ ගානට දැන්. ඔන්න මම හදනවා ඊළඟ ගාන. 6 වෙනි ගාන. සෙන්ටිමීටර 70ක් දිග කම්බියකින් 3මාරක් දිග සෙන්ටිමීටර 3මාරක් දිග කැබලි කීයක් හැපිරිය හැකිද? හරිද? එහෙනම් මොකද්ද ඔයාලා ලියන්න තියෙන්නේ? සෙන්ටිමීටර 70ක් දිග කම්බියකින් සෙන්ටිමීටර 3මාරේව කීයක් කපන්න පුළුවන්ද අහන්න. හරි මෙහෙමයි. සෙන්ටිමීටර 70 බෙදන්න ඕනේ කීයෙන්ද? 3මාරේ. කිසිම කතාවක් නැහැ. ඔයා මෙතන මාර භාග සංඛ්‍යා තිබ්බද දශම සංඛ්‍යා තිබ්බද ඒව ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද? බෙදීමක් නම් බෙදන්න තියෙන්නේ. එහෙනම් මොකද්ද උත්තරේ? කොහොමද මේක තවදුරටත් සුළු කරන්නේ? ඔයා දන්නවා මේ වගේ මිශ්‍ර භාගයක් තියාගෙන මට බෙදීමක් කරන්න බෑ. මිශ්‍ර භාගයක් තියාගෙන බෙදීමක් කරන්න බෑ. එහෙනම් මම මේක මුලින්ම විෂම භාගයක් බවට පත් කරන්න ඕනේ. කොහොමද මේක විෂම භාගයක් බවට පත් කරන්නේ? 70 බෙදීම 3 වරක් 2 6යි 1යි 7යි. එහෙනම් මට ලියන්න පුළුවන් 2කින් 7. right 70 බෙදීම 2කින් 7. එහෙනම් දැන් බෙදීම වෙනුවට මම දානවා ಗುಣ කිරීමක්. 70 බෙදීම වෙනුවට ಗುಣ කිරීම දානවා. ಗುಣ කිරීම දානවත් එක්කම ඊළඟ සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය. ඒ කියන්නේ උඩ යට මාරු වෙනවා. එහෙනම් මෙතනට එනවා 2 යට 7. දැන් ඔයාලට පේනව නේද මේ 70 යටත් තියෙන්නේ මොකද්ද 1. ඔයා දන්නවා භාග සංඛ්‍යා දෙකක් වැඩි කිරීමේදී ඉර උඩ තියෙන සංඛ්‍යා වලට ඉර යට තියෙන සංඛ්‍යා කපලා දාන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ඉර උඩ තියෙන සංඛ්‍යාවට 7 ගොඩවල් 10යි මෙතනට 7 ගොඩවල් 1යි. එහෙනම් දැන් ඔයාට ඉරෙන් යට ඉතුරු වෙලා තියෙන්නේ 1 වැඩි කිරීම 1 ඉර උඩ ඉතුරු වෙලා තියෙන්නේ 10 වැඩි කිරීම 2. එහෙනම් උත්තරේ ලැබෙනවා 20යි කියලා. මේ 20 කියන්නේ මොකද්ද? කැබලි 20කට කැබිය හැකි කියන කතාව. කැබිලි 20කට කපන්න පුළුවන්. right ඔන්න ඔහොම තමයි පුතේ මේකේ ගණන් ටික යන්නේ.
ඔයාලා උත්තර ලියලා නැත්නම් මම පොඩි වෙලාවක් දෙන්නම් ඊළඟ පිටුවේ ගණන් වලට උත්තර ටික ලියන්න. කියන්නේ හැම ගානකටම උත්තර ලියන්න බැරි වෙයි. ඔයාලට පුළුවන් ඒවට උත්තර ලියන්න පොඩ්ඩක් ගාන කියව ගන්න. ඔයගොල්ලෝ උත්තර ලියලා නම් ඉන්නේ මට මැසේජ් එකක් දාන්න මේවට සර් උත්තර ලියලා ඉන්නේ අපි පේපර් එක සාකච්ඡා කරමුයි කියලා. එහෙම වුණොත් අපිට ඉක්මනට පේපර් එක සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. මට මම දැන් පොඩි වෙලාවක් දෙනවා. ඒකෙදි ඔයාලා උත්තර ලියලා නැති කෙනෙක් ඉන්නවා නම් උත්තර ලියන්න ගන්න. පොඩි වෙලාවයි දෙන්නේ පේපර් එක කියව ගන්න. ඒ වෙලාව ඇතුළත. හරි? මොකද ඔයාලට හොඳටම මේක තේරෙන්නේ එහෙම ඔයගොල්ලෝ උත්තර ලියලා આવොත් තමයි. ලියන්න බලන්න. හරි? මම ගණන් කීපයක් සාකච්ඡා කරන්න පුතේ මම ආයෙ ඔයාලට දෙන්න වෙලාවක්. හරි? මෙහෙමයි. මේ බලන්නකෝ. අපිට දිනනවා භාග ගණන් දෙකක් අල් නයන්නකින් සම්බන්ධ කරලා. මේකේ අදහස මෙහිමයි. 7න් 3න් දෙකක් කීයද? අල් නයන්නේ තේරුම මොකද්ද? 7න් 3න් 2ක්. මේ බලන්න. 7න් 3න් 7න් 2ක්. එහෙමයි ඒක කියවන්නේ. හරිද? දැන් ඔන්න මම ඔයාලට එක්සැම්පල් එකක් කියන්නම්. ඔයාලගේ ගෙදරට ගේනවා කේක් ගෙඩියක්. හරි මේ අවුරුදු දවස්වලත් හම්බුනානේ කේක් ගෙඩියක් හම්බ වෙනවා. හරිනේ? කේක් එකක් හම්බ වෙනවා. මේ කේක් එකෙන් කේක් එක හරියටම දෙකට කපනවා. මේ බලන්න. මේ කේක් එක හරියටම දෙකට කපනවා. මේ දෙකට කපපු කොටසෙන් භාගයක් දෙනවා මල්ලිට. හරිනේ? හරි මෙහෙම කියන්නකෝ. කේක් එකක් ගෙනවා ගෙදරට. කේක් එකෙන් භාගයක් දෙනවා නංගීට. කේක් එකෙන් භාගයක් නංගීටද ඉතුරු කොටසින් භාගයක් මල්ලීටද දෙනවා. මල්ලීට ලැබුණු කොටස කීයද? මෙහෙමයි ඒක හදන්නේ. කේක් එකෙන් භාගයක් දෙනවා මල්ලීට. මෙන්න මල්ලීට ලැබුණු කොටස භාගයයි. මේ භාගය.
එතකොට මේකෙන් ඉතුරු ප්‍රමාණය මොකද්ද පුතේ? ඉතුරු ප්‍රමාණය කියන්නේ තවත් භාගයක්නේ. අන්න ඒ භාගයනුත් භාගයක්. අන්න ඒකයි අදහස. භාගයෙන් භාගයක් දෙනව කාටද? නංගීට නැත්නම් මල්ලීට. ඒ භාගෙනුත් භාගයක් කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. එතකොට අපෙන් අහනවා මෙන්න මේ ප්‍රමාණය සම්පූර්ණ කේක් එකකින් කොච්චර ප්‍රමාණයක්ද? සම්පූර්ණ කේක් එක හතරට බෙදලා හතරෙන් එකක්. ඒක මේ ගණිතමය ප්‍රකාශනය සුළු කරලත් වෙනවා මේ බලන්න. දෙකෙන් එක අර නයන්න වෙනුවට දාන්නේ හොඳට මතක තියාගන්න වැඩි කිරීම දෙකෙන් එක. කියන්නේ දෙකෙන් එක දෙකෙන් එකකින් වැඩි කරාම පුතේ උත්තරේ දෙක වැඩි කිරීම දෙක හතරයි හතරෙන් එකයි කියලා එනවා. හරි? හතරෙන් එකයි කියලා එනවා. එහෙනම් මෙන්න මෙතනදිත් එන්නේ මේ දෙයමයි. මොකද්ද වෙන්නේ පුතේ මෙතනදී? මෙතනදී වෙන්නේ මෙන්න මේ 7න් 3 වැඩි කිරීම 3න් 2. අල්නයන් වෙනුවට වැඩි කිරීම දැම්මේ. දැන් අපි දන්නවා භාග සංඛ්‍යා දෙකක් වැඩි කිරීමේදී ඉර උඩ තියෙන සංඛ්‍යාවලට ඉර යට තියෙන සංඛ්‍යා කපන්න පුළුවන්. මේ තුනට මේ තුන කැපෙනවා. එතකොට අවසාන උත්තරය ලැබෙනවා 7න් 2යි කිය. right. ඊළඟට 8 වෙනි ගානට යනවා අපි. 8 වෙනි ගානේ තියෙනවා a වර්ගයේ ඍණ ab ඍණ a. a වර්ගයේ ඍණ ab ඍණ a සමානයි හිස් තැනක් දීලා මෙන්න මේ හිස් තැන් වලට එන අගය තමයි අපිට අහන්නේ. එතකොට ඔයාලට පේනව නේද? මම මේක යටින් ලියන්නම්. මෙන්න හිස් තැනක් තියෙනවා. මෙන්න වරහණක් දාලා a ඍණ තව හිස් තැනක් තියෙනවා ඍණ 1. හරි. ඔයා දැන් කල්පනා කරන්න පුතේ මෙතනදී වෙලා තියෙන්නේ වරහණක් දාලා පොදු පදයක් එළියට අරගෙන. ඒ කියන්නේ වෙලා තියෙන්නේ වරහණක් දාලා වරහණෙන් එළියට පොදු පදයක් අරගෙන. මොකක්ද මේ තුනටම පොදු වෙච්ච පදය? මේ තුනටම පොදු වෙලා තියෙන පදය තමයි බැලූ බැලමට පේනවා. මේ හිස්තැන් පුරවන්න ඕනේ නැහැ. මේකේ සාධක කඩන්න කිව්වත් හරි. මේ තුනටම පොදු වෙච්ච පදය තමයි සිම්පල් A කියන එක. සිම්පල් A එකක් එළියට අරගෙන. A එකක් එළියට ගත්තට පස්සේ මොකද ඉතුරු වෙලා තින්නේ? A. ඔන්න වැදගත් දේ. A B වලින් A එකක් එළියට ගත්තාම ඉතුරු වෙන්නේ මොකද්ද? B. බලන්න මම ඒක හොයපු විදිය. AB කියන පදය බෙදුවා අර එළියට ගත්ත A වලින් එතකොට ඉතුරු වෙනවා B. එහෙනම් A ඉතුරු වෙන B තමයි මෙතනට එන්නේ. එහෙනම් වරහණකට එන්නේ A අනිත් වරහණට එන්නේ B. හදාගන්න. ඊළඟටත් මට තියෙනවා සාධක වෙන් කරන්න ගානක්. කොහොමද මේ සාධක වෙන් කරන්න ගාන හදන්නේ? මේ බලන්න. අපිට තියෙනවා ගානක් 6 ඍණ 15යි P ධන 9යි Q. හරි. මේකේ සාධක වෙන් කරන්නලු. මේකේ සාධක වෙන් කරද්දී පද කීයක් තියෙනවද? පද 3ක් තියෙනවා කියලා ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. පද 3යි තියෙන්නේ මෙතන. හරි. 1 2 3 පද වෙන් වෙන්නේ මේ ධන ඍණ වලින්. එතකොට මේ පද 3ටම පොදු සංඛ්‍යාවක් තියෙනවද? මේ පද 3ටම පොදු සාධකයක් තියෙනවද? මොකක්ද තියෙනවනම් සාධකය? දැන් පළවෙනි එකේ තියෙන්නේ 6, ඊළඟ එකේ 15, ඊළඟ එකේ 9. 6 15 9 කියන සංඛ්‍යා තුනටම පොදු වෙච්ච සාධකය මොකක්ද? 6 15 9. ඔය තුනටම පොදුයි නේද 3 කියන සංඛ්‍යාව. එහෙනම් මට මේකිනුයි තුනෙන්ම තුනක් එළියට ගන්න පුළුවන් අර කලින් ගාන හැදුවා වගේ. එහෙනම් මම තුනක් එළියට ගන්නවා. වරහණක් දාලා තුනක් එළියට ගත්තට පස්සේ කොහොමද පුතේ වරහණ ඇතුළට එන පද ටික මම හොයාගන්නේ? වරහණ ඇතුළට එන පද හොයන්නේ මෙන්න මේ විදිහට. ඔයා හිතන්න පළමු පදේ 6 6න් 3ක් එළියට ගත්තා. එහෙනම් ඉතුරු පදේ හොයන්නේ 6 බෙදීම 3 උත්තරය 2යි. එහෙනම් අන්නේ 2 තමයි මෙතනට එන්නේ. අපි යනවා ඊළඟ එකට. ඊළඟ එකේ තියෙන්නේ ඍණ. අපි ඍණ ඕනේ. අපි දාමු තියෙන්නේ 15යි P 15යි P වලින් එළියට ගත්ත 3 එළියට ගත්ත එකෙන් බෙදුවා. එහෙනම් උත්තරේ ලැබෙනවා කීයද? 5යි P. එහෙනම් අන්නේ 5යි P තමයි මෙතනට එන්නේ. මෙතන ඍණ හින්දා මම මෙතනට ර්ණ දැම්මා. එහෙනම් දැන් මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද? 9යි Q. ඔය විදිහටම 9යි Q බෙදීම එළියට ගත්ත 3. එතකොට උත්තරේ එනවා 3යි Q. හරි. එතකොට පුතේ උත්තරය අවසාන උත්තරය මේක මීට එහා සුළු වෙන්නේ නැහැ. එහෙනම් අවසාන උත්තරේ ඔච්චරයි. ඕක තමයි අන්තිම උත්තරේ. හරි. ඕක ඊට වඩා සාධක වලට එන් කරන්නේ නැහැ. ඕක තමයි උත්තරේ. ඊළඟ එක.
අංශක 10ෙහි අනුපූරකය ලියන්නේ. අංශක 10 අනුපූරකය. අංශක 10 පරිපූරකය. ඔන්න ඔය වගේ ගණන් දෙකක් තියෙනවා උතනදී. අනුපූරකය මොකද්ද? පරිපූරකය මොකද්ද? අනුපූරකය කියන්නේ පුතේ කෝණ දෙකක එකතුව අංශක 90ක් වෙනවනම් හොඳට අහගන්න. කෝණ දෙකක එකතුව අංශක 90ක් වෙනවනම් අපි ඒකට කියනවා අනුපූරකය. ඒ වගේම කෝණ දෙකක එකතුව අංශක 180ක් වෙනවනම් අපි ඒකට කියනවා පරිපූරකය. අනුපූරකය පරිපූරකය හොයද්දී අනිවාර්යෙන් කෝණ දෙකක් තියෙන්නම ඕනේ. එක කෝණයක් තියාගෙන අනුපූරකය පරිපූරකය හොයන්න බෑ. කෝණ දෙකක් තියෙන්න ඕනේ. එහෙනම් මේකේ අහන්නේ අනුපූරකේ. අංශක 10 අනුපූරකය නැත්නම් අනුපූරක කෝණය කීයද? අංශක 10යි තව කීයක් එකතු කරාමද? අංශක 10ට තව 80ක් එකතු කරාමනේ 90 හැදෙන්නේ. එහෙනම් ඔයාට අනෙක් කෝණය හොයන්න නැත්නම් අනුපූරකය හොයන්න ගියාම මෙහෙම හොයන්නත් පුළුවන්. 90ෙන් අඩු කරන්න ඕනේ අර දීලා තියෙන කෝණය. එතකොට එන උත්තරය අංශක 80යි. එහෙනම් අනෙක් කෝණය අගේ කීයද? අංශක 80යි කියලා ලියන්න ඕනේ. අනුපූරකය පරිපූරකය උත්තරයි. right අපි ගණන් 10ක් හදලා ඉවරයි. ඊළඟ ගණන් ටික පොඩි වෙලාවක් දෙන්නම් ආයෙ හදන්න බලන්න ඔයාලා. ඔයාලා හදන්න ඕනේ. ඔයාලා හැදුවට පස්සේ තමයි මේක මතක හිටින්නේ පුතේ. නැතුව වැඩක් නැහැ. ඊළඟ ගාන තියෙනවා මෙහෙම. n වන පදය 2n ධන 1 මගින් දැක්වෙන සංඛ්‍යා රටාවේ පස්වෙනි පදය. n වන පදය කියන්නේ මොකද්ද කියන්නකෝ? සංඛ්‍යා රටාවක ඕනෑම ස්ථානයක තියෙන පදය තමයි n වන පදය කියන්නේ. මේකට අපි හඳුන්වනවා සාධාරණ පදය කියලාත් නැත්නම් පොදු පදය කියලාත්. ඔය ඕනම නමකින් කියන්නේ ඔන්න ඔය කියවන n වන පදය. කොහොමද මේ කියන n වන පදය හොයන්නේ? සංඛ්‍යා රටාවක් දීලා තියෙනවා නම් අපිට ඒවැ පොදු අන්තරය හොයාගෙන ඒ ඇසුරෙන් n වන පදය හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේකෙන් මේ ගානේ නම් වෙලා තියෙන්නේ n වන පදේ දීලා තියෙනවා. ඒක ඇසුරෙන් පස්වන පදේ හොයන්න තියෙන්නේ. කොහොමද බලමු මේ වගේ ගානක් හදන්නේ. එහෙනම් මට n වන පදය දීලා තියෙන නිසා මොකද්ද මේකේ තියෙන n වන පදය 2n ධන 1. මෙන්න මේක දීලා තියෙන හින්දා මම මොකද්ද කරන්නේ? n වන පදය tn කියලා ලියා ගන්නවා. හරි? n වන පදය කියන්නේ tn. එතකොට මේකේ මම හොයන්න ඕන පස්වන පදය. පළමු වන පදය පළමු පදය, දෙවන පදය දෙවෙනි පදය, තුන්වෙනි පදය තුන්වෙනි පදය. ඔහොම ගිහිල්ලා n වෙනියට තියෙන පදය. n කියන්නේ එතකොට ස්ථානයක්. n වෙනියට තියෙන ස්ථානයේ පදය. n වෙනුවට තියෙන ස්ථානයේ පදය තමයි 2n ධන 1 කියන්නේ. n කියන ප්ලේස් එක. 1 2 3 4 ඔය වගේ ගිහිල්ලා n වන ස්ථානය. n වෙනුවට කැමති එකක් දාගන්න පුළුවන්. තියෙන පදේ තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් පුතේ දැන් දෙනවා යාලා n කියන්නේ 5යි කියලා. පස්වන පදේ හොයන්න කියන එකේම අදහස තමයි n සමානයි 5යි කියන එක. එහෙනම් n සමානයි 5. මේ තියෙන සමීකරණයට මේ තියෙන සූත්‍රයට මම n සමානයි 5 ආදේශ කරනවා. එහෙනම් t5 මේ t5 කියන එකේ තේරුම පස්වන පදය. 2 වැඩි කිරීම 5 ධන 1. ඒතකොට උත්තරේ ලැබෙනවා 10 ධන 1. උත්තරේ එනවා කීයද? 11යි කිය. හරි උත්තරේ 11යි. මේ හැදුවේ මම 11 වෙනි ගාන. පහත රූප සටහනේ AB සමාන්තරයි CD. AB සමාන්තරයි CD වේ x වල අගය සොයන්න කියලා කියනවා. හරි ලේසි ළමයි බලන්න. මෙන්න රූප සටහන මම අදිනවා මේ දීලා තියෙන එක. ඔයාට පුතේ සමාන්තර රේඛා දෙකක් දෙනවනම් මේ සමාන්තර රේඛා දෙකක් දෙන එකේ තේරුම තමයි මේ ගාන හදන්න වෙන්නේ සමාන්තර රේඛා ආශ්‍රිතව ඇතිවන කෝණ වලින් කියන අදහස. නේද? අපි ඒක තේරුම් ගන්න බෑ. හරිද?
x වල අගය හොයන්න වෙන්නේ එහෙනම් මේ සමාන්තර රේඛා ආශ්‍රිතව ඇතිවන කෝණ වලින්. මොනවද පුතේ සමාන්තර රේඛා ආශ්‍රිතව ඇතිවන කෝණ? සමාන්තර රේඛා දෙකක් ආශ්‍රිතව ඒකාන්තර කෝණ හැදෙනවා, අනුරූප කෝණ හැදෙනවා, මිත්‍ර කෝණ හැදෙනවා. මොනවද මේකේ තියෙන ඒකාන්තර කෝණ? බලන්න මේ රේඛා දෙක මෙහෙම ගියා නම් මෙතන හැදෙන ඉසෙත් දකුරේ හැඩය. එහෙනම් මෙතන ඒකාන්තර කෝණ නැහැ දැනට. එහෙනම් තියෙනවා මේකේ මෙහෙම එකකුත් තියෙනවා. හරි මෙන්න මෙහෙම ඉසෙත් දකුරේ හැඩයට හැදෙනවා නම් ඒ කියන්නේ මේ කෝණයයි මේ කෝණයයි ඒකාන්තර. ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි කියලා ලියන්න පුළුවන් පද මේ රේඛා සමාන්තර විට. ඒ වගේම තමයි මේ සමාන්තර රේඛා දෙක මෙහෙම රේඛාවකින් කැපුණට පස්සේ මේ කෝණයයි මොනව වෙනවද? අනුරූප කෝණ බවට පත් වෙනවා. හරි මේක 60යි නම් මේකත් මොනව වෙනවද? 60යි කියලා ලියා ගන්න පුළුවන්. ඒක 60යි නම් මේක 90යි නම් මේ x හොයන්න බැයිද? පුළුවන්. මම ලියනවා ප්‍රකාශනයක්. මොකද්ද? x ධන 60 ධන 90 සමානයි කීයද? 180යි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එක ලියා ගන්න. ඊළඟට එනවා x ධන 60යි 90යි කියන්නේ 150 සමානයි 180යි. ඊළඟට මට පුළුවන් මේ x වල අගය හොයන්න නම් දෙපැත්තෙන්ම ඍණ 150ක් අඩු කරලා දාන්න. මේ පැත්තෙනොත් ඍණ 150ක්. ඒ ධන 150ට ඍණ 150 කැපිලා ගිහිල්ලා මෙතනින් ඉතුරු වෙනවා x වල අගය 180 න් 150ක් ගියාම උත්තරය පුතේ 30යි. එහෙනම් මේ ගානේ x වල අගය 30ක් කියලා එනවා. මම යනවා ඊළඟ ගානට 13 වෙනි ගාන බලන්න හොඳට. a සමානයි ඍණ 2යි a සමානයි ඍණ 2යි b සමානයි 4යි. වන විට 2යි a ඍණ 3යි b වල 2යි a ඍණ 3යි b වල අගය අහන්න. මේ තියෙන්නේ ආදේශ කරන්න. අපිට VG ප්‍රකාශනය දීලා අපිට කියනවා මේ දත්ත දෙක ආදේශ කරන්න. a වල අගය ඍණ 2. එහෙනම් මේකේ a තියෙන තැනට මම මොකද්ද කරන්න ඕනේ? ඍණ 2 ආදේශ කරන්න ඕන. මේකේ 3යි b b තියෙන තැනට මම මේකේ ධන 4 ආදේශ කරනවා. දැන් මේක සුළු කරන්න. 2 වැඩි කිරීම ඍණ 2 කියන්නේ උත්තරය ලැබෙනවා මට ඍණ 4යි. 3 වැඩි කිරීම 4 කියන්නේ මට උත්තරය ලැබෙනවා ඍණ 12යි. ඍණ 12යි ඍණ 4යි කියන්නේ උත්තරය ඍණ 16යි. එහෙනම් මේකේ අවසාන උත්තරය ඍණ 16යි. ඊළඟ ගානට යනවා පුතේ මම. පහත රූපයේ මුළු වර්ගඵලය x ඇසුරෙන් සොයන්න කියනවා. පහත රූපයේ මුළු වර්ගඵලය x ඇසුරෙන් සොයන්න කියලා කියන්නේ මෙහෙමයි. අපිට මේකේ පැත්තක දීලා තියෙනවා x ධන 5. එහෙනම් සම්පූර්ණ රූපයේ වර්ගඵලය කියලා කියන්නේ මොකක්ද? දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළල. මේකේ දිග කීයද ළමයි? 5 ධන x. මේකේ දිග විදිහට ගන්නෙ මම 5ට x එකතු කරාම එන අගය. ඒ වගේම මේකේ පළල විදිහට මට ගන්න වෙන්නේ 3 ධන x. හරි 3 ධන x. ඒ දෙක මොකක් කරන්න ඕනද? දිගයි පළලයි වැඩි කරන්න ඕන. වැඩි කියන්නේ මෙතන තියෙන ද්විපද ප්‍රකාශන. හරි ද්විපද ප්‍රකාශනයක් විතරයි නැත්තම් සාමාන්‍ය වැඩි කිරීම තමයි. බෝඩ් එක අපහැදිලි වෙලද පේන්නේ? සයිරු මට කියන්න බෝඩ් එක අපහැදිලි වෙලද පේන්නේ කියලා. බෝඩ් එක ක්ලියර් පේනවද නැත්තම්? කියන්න බලන්න හැමෝටම එහෙමද? හ්ම්? තාමත් එහෙමද අයොත්? දැන් හරි නේද? ඉස්සෙල්ලා මොකක්ද උනේ? ફોකස් වුණාද? මම දැක්කේ නෑ ඒ වෙලාවේ. හරි. මෙහෙමයි. දැන් අපිට පේනවනේ මේ වර්ගඵලය මම දැන් ලියන්න හදන්නේ දිග වැඩි කිරීම පළල.
දිග වෙනුවට මම අරගෙන තියෙනවා පොඩි VGA ප්‍රකාශනයක්. පළල වෙනුවටත් මම අරන් තියෙනවා VGA ප්‍රකාශනයක්. දිග පළලෙන් වැඩි කරනවා කියන්නේ මෙන්න මේ දිපද ප්‍රකාශනයක ගුණිතයක් තමයි ගන්න වෙන්නේ. පද දෙකක් තියෙන ප්‍රකාශන ಗುಣ කරන්න හදන්නේ. මේවා ಗುಣ කරන්නේ කොහොමද? එක පදයක් මම තැන් දෙකකින් ලියා ගන්නවා. මතකනේ? අපි ගමු පහ ධන x කියලා. එයාවම මම තැන් දෙකකින් ලියා ගන්නවා. පහ ධන x පහ ධන x. හරිනේ. ඔන්නෝම තැන් දෙකකින් ලියාගත්තා. අනෙක් පදය කෑලි දෙකකට කඩලා ලියනවා. එතකොට ඔයාට එනවා මේකේ උත්තරේ. මොකද දැන් කරන්න තියෙන්නේ 3 වැඩි කරන්න තියෙනවා 5න් 15යි. 3 වැඩි කිරීම x කියන්නේ 3යි x. ඒ වගේම x වැඩි කිරීම 5 කියන්නේ 5යි x. x වැඩි කිරීම x කියන්නේ ධන x වර්ගය. මේ සුළු කිරීම පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ ඔයා තේරුම් ගන්න ඕනේ. ඉලක්කමක් x නොදන්නා පදයකින් වැඩි කරාට පස්සේ උත්තරේ කීයද? 3යි x. ඒ කියන්නේ 3 වැඩි කිරීම x 3යි x. ඒ වගේම x වැඩි කිරීම x කියන්නේ මොකද්ද? x වර්ගය. ඔන්න ඔය පොයින්ට් එක ඔයා දැනගෙන තියන්න ඕනේ. ඊළඟට මේකේ සුළු කරන්න පුළුවන් ඒවා සුළු කරන්න. මේ වගේ පදවල සුළු කරන්න පුළුවන් සජාතීය පද විතරයි. මෙතන මොනවද තියෙන සජාතීය පද? 15ට අදාළ වෙන සජාතීය පදයක් නැහැ. 15 කියන්නේ නියත පදයක්. අපි සාමාන්‍යයෙන් ලියන ඉලක්කමක්. ඒකට සජාතීය පදයක් තියෙනවද මේකේ කොහෙවත්? තනි ඉලක්කමක් තියෙන තැනක් තියෙනවද? නැහැ. මෙතන තියෙන්නේ මෙන්න මේ x පදවලට x පද සජාතීයයි. දෙකේම පිටිපස්සේ තියෙන්නේ x අනිත් එකේ පිටිපස්සේ තියෙන්නේ x. එහෙනම් x වලට x මොනව වෙනවද? සුළු වෙනවා. 3 ධන 5 කියන්නේ උත්තරේ 8යි x. ධන x වර්ගය. එහෙනම් මේකේ අවසාන උත්තරය නැත්තම් මේකේ වර්ගඵලය මට තියන්න පුළුවන් x ඇසුරෙන් මෙන්න මේක. 15 ධන 8යි x ධන x වර්ගය කියලා තියන්න පුළුවන් මේකේ වර්ගඵලය. පැහැදිලිද? x ඇසුරෙන් තියන්නේ ඔහොමයි. right. මම ආයි පොඩි වෙලාවක් දෙන්නම්. ඔයා මට ඉතුරු ගණන් 6ට උත්තර ලියලා දෙන්න. පළවෙනි පේපර් එකේ. හැමෝම උත්තර ලියන්න. එතකොට තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියන එක ගාන. හරි? ලියලා දෙන්න බලන්න ඉක්මනට.
හරි පුතේ. මම හිතනවා දැන් ඔයා මේකට උත්තර ලියලා ඇති කියලා. අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. කොහොමද මේ වගේ හිතුරු ගණන් ටික එන්නේ කියන එක. හොඳට බලා ගන්න මෙහෙමයි. අපිට තියෙනවා හරි දැන් ඔක්කොම නවත්තලා මෙතනට එන්න. මේක හදමු දැන් මාත් එක්ක. අපිට කියනවා දී ඇති රූපයේ AB සමාන්තරයි CD ලු. හරිනේ ඒක රූප සටහනේ මාත් ලකුණු කරලා තියෙනවා AB සමාන්තරයි CD. y හි අගය x ඇසුරෙන් ලියා දක්වන්න. දැන් පුතේ ඔයා y වල අගය ලියන්න ඕනේ x ඇසුරෙන්. ඒ කියන්නේ y කියන y වල දැන් ඔයා y හොයනවා කියන්නකෝ. y හෙව්වට උත්තරේට x තියෙන්න පුළුවන්. y සමානයි x ඇසුරෙන්. y සමානයි කියලා එන උත්තරේ x තියෙන්න පුළුවන්. x අකුරු උත්තරේට තිබ්බට කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහොමද මේක හදන්නේ? බලමු. මම අඳින්න රූප සටහන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙහෙම රේඛාවක් තියෙනවා. යටින් රේඛාවක් තියෙනවා. ඊට පස්සේ කඩ ඉරිස් තියෙනවා. මෙතනට යා කළා මෙහෙම යා කළා. මේ සම්පූර්ණ එකම තමයි y කියන්නේ. මෙන්න මේ කෑල්ල x මේ කෑල්ල 2x. මේකයි සමාන්තරයි. right. y වල අගය ගන්න ඕන x ඇසුරෙන්. බලන් ඉන්න හොඳට. y වල අගය ගන්න ඕන x ඇසුරෙන්. මේවා. දැන් පුතේ ඔයාට පේනවනේ මේ මැද මේ කඩඉරි වලින් ඇඳගත්ත රූපය. ඒකත් අපි ඇඳගන්නේ මේ රේඛා දෙකටම සමාන්තර වෙන විදිහට. ඒ නිසා මට ඒකත් සමාන්තරයි කියලාම දාන්න පුළුවන්. හරිද? ඒ දෙකත් මම ඇඳගන්නේ මේ දෙකට සමාන්තරව යන විදිහට ඇඳගන්න පුළුවන් නේ මට. මේ රේඛාවයි සමාන්තරයි. ඒ දෙකටම සමාන්තරව යන විදිහට මම තව රේඛාවක් ඇඳගත්තා. ඊළඟට බලන්න සමාන්තර රේඛා අතර ඇතිවනවා ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ. එතනින් මම ගන්නවා දැන් ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ කියන්නේ පුතේ මේ වගේ Z අකුරේ හැඩයට යන කෝණ. මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. හරි? ඒකාන්තර කෝණ සමාන වෙනවා සමාන්තර රේඛා ඇතුළේදී. එහෙනම් මේක 2x නම් මෙන්න මේ කෝණයත් 2x මෙන්න මේ කෑල්ල. ඒ වගේම මේක x නම් මෙන්න මේ කෑල්ලත් x. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි මොකද්ද? y සමානයි x ධන 2x. ඒ කියන්නේ මෙන්න මේ y කෝණය හැදෙන්නේ x වලයි 2x වලයි එකතුවක් විදියට. එහෙනම් මට ලියන්න පුළුවන් y සමානයි 3x. ඕක තමයි අර කිව්වේ x ඇසුරෙන් කියලා. y වල අගය හෙව්වේ මම x වල ඇසුරෙන් x ගේ අගයකින් x ඇසුරෙන් x තියෙන උත්තරේට. ඒකයි ඔය කියන්නේ. හරි? හරි හදාගන්න. ඊළඟ ගන්න 3යි 4න් 3ෙහි පරස්පරය ලියා දක්වන්න. 3යි 4න් 3ෙහි පරස්පරය. දැන් ඔයාට නිකං සංඛ්‍යාවක නම් පරස්පරය නිකම්ම ලියන්න පුළුවන්. මෙතන දීලා තියෙන්නේ මිශ්‍ර භාගයක්. 3යි 4න් 3ෙහි පරස්පරය. කොහොමද මේ සංඛ්‍යාවේ පරස්පරය ලියන්නේ? මෙහෙමයි. මුලින්ම ඔයා මේක මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගන්නවා. 4 වැඩි කිරීම 3 12යි 12යි 3යි කියන්නේ 15යි. එහෙනම් උත්තරය 4න් 15යි. මෙන්න මේකේ පරස්පරය ලියන්න. මේකේ පරස්පරය කියන්නේ උඩයට මාරු වෙනවා. එතකොට උත්තරේ එනවා 15න් 4යි. right 15න් 4යි. හදාගන්න බෑ. ඊළඟට තියෙනවා පුතේ අපිට හිස්තැන් පුරවන්න කියලා දෙකේ පාදයේ සංඛ්‍යාව. මොකක්ද මේ කියන දෙකේ පාදයේ සංඛ්‍යාව? 1000. මෙහෙම කියවන්නේ නැහැ මම එහෙම කියවුවට හරි. මෙතන තියෙන කීයද? 1.32 අඩු කිරීම 1 අඩු කිරීම 1යි මෙන්න මෙතන කොටුවක් තියෙනවා. ඒ කොටුවට එන එක තමයි අපි දැන් දාන්න ඕනේ. ඒකට උත්තරේ විදිහට ලැබිලා තියෙනවා කීයද?
0.1 මෙන්න මෙතන යයි හිස් කොටුවක් ඇවිල්ලා. කොහොමද දැන් මේ වගේ ගානක් හදන්නේ නිකමට හිතන්න. බිඳුවෙන් බිඳුවක් අඩු කරා නම් දැන් මේ ගණන් වල තියෙන පහසුව කියන්නේ මේකේ තියෙන ඉලක්කම් කීයද? දෙකේ පාදයේ සංඛ්‍යාවල තියෙන ඉලක්කම් මොනවද? බිඳුව සහ 1 කියන එක විතරයි. 0.1යි විතරයි. එහෙනම් මේ හිස් කොටු වලට අනිවාර්යෙන් එන්නත් ඕනේ එක්කෝ බිඳුව එක්කෝ 1. ඔය දෙකෙන් එකන්නේ මං එන්න ඕනේ. එහෙනම් බිඳුවෙන් බිඳුවක් අඩු කරාම උත්තරේ කීයද? බිඳුවෙන් බිඳුවක් අඩු කරාම උත්තරේ කීයද? 0.1යිනේ. එකක් එන්න පුළුවන්ද? බෑනේ කොයි වෙලාවකවත්. එහෙනම් ඔයාලට එහෙම හිතන්නත් පුළුවන් අනිවාර්යෙන් මෙතනට එන්නේ මොකද්ද? 1 කියන එක. නැත්නම් මේ විදිහට හිතන්නකෝ. බිඳුවෙන් යම්කිසි සංඛ්‍යාවක් අඩු කරන්න බෑ. ඒ නිසා මොකද්ද මේගොල්ලෝ කරලා තියෙන්නේ? මෙන්න මේ පැත්තෙන් එකක් ණයට අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන අගය දෙකක් වෙනවා. අර පැත්තෙන් එකක් ණයට ගන්නවා කියන්නේ කෙලින්ම එන්නේ දෙකේ ගොඩක්. ඉස්සල්ලා අපි සාමාන්‍යයෙන් සුළු කරන ඒවා නම් එන්නේ 10 ගොඩවල්නේ. ඒ වගේ නෙමෙයි මේකේ ඉන්නේ මොන ගොඩවල්ද? දෙකේ ගොඩවල් එන්නේ. එහෙනම් මේ දෙකේ ගොඩ මෙහි ඉඳලා මෙහෙට එහෙම එනවා. එනකොට මොකද වෙන්නේ? මුලින් මෙයාගෙන් මෙයා ළඟ 2යි දැන්. ඒ තිබ්බ දෙකෙන් මෙයා එකක් ඉල්ල ගන්නවා. මෙයා ළඟ 2යි මෙයා ළඟ 1යි දැන්. ආයි එයාගෙනුත් ඉල්ල ගන්නවා. මෙයා ළඟ 1යි මෙයා ළඟ 2යි. දෙකෙන් එකක් කියාම තමයි එකක් වෙන්නේ. එහෙනම් මෙතන හිස් කොටුවට එන්න ඕන අනිවාර්ය උත්තරේ කීයද? 1යි. දැන් මෙතන තියෙන්නේ කීයද? 1යි. එකෙන් එකක් ගියාම බිඳුවයි. දැන් මෙතන තියෙන්නේ කීයද? 1යි පුතේ. දැන් මෙතන තියෙන්නේ 1යි. හොඳට මතක තියාගන්න. ඇයි? මෙයාගෙන් තමයි පළවෙනියටම ඉල්ලන්නේ. මෙන්න මෙයාගෙන් ඉල්ලනවා. මෙතන දෙකක් එනවා. දැන් මෙයා ළඟ දෙකක් තියෙනවා. ඒ තියෙන දෙකෙන් මෙයා එකක් ඉල්ල ගන්නවානේ. දැන් මෙයා ළඟ තියෙන 2යි නෙවෙයි 1යි. ඒ එකෙන් බිඳුවක් අඩු කරාම උත්තරෙත් 1යි. එහෙනම් අවසාන උත්තරය අපිට ලැබෙනවා 101යි කියලා. හිස් කොටු දෙකටම ඉන්නේ 1යි 1. තේරුණා නේද? ඔන්න බලන්න සංඛ්‍යා රටාවක පොදු පදයේ ගොඩ නගන විදිය. මම හදනවා ඉක්මනට බලා ගන්න. 7 10 13. සංඛ්‍යා රටාවක් තියෙනවා 7 10 13. හොඳට බලා ගන්න. 7 10 13 කියලා සංඛ්‍යා රටාවක් තියෙනවා. එතකොට මෙන්න මේ සංඛ්‍යා රටාවේ පොදු පදය මම හොයාගන්න ඕනේ. මේ සංඛ්‍යා රටාවේ පොදු පදය හොයාගන්න ඕනේ. පොදු පදය මම ගොඩ නගන්න ඕනේ. හොඳට බලා ගන්න කොහොමද සංඛ්‍යා රටාවක පොදු පදය ගොඩ නගන්නේ කියන එක. මෙහෙමයි පුතේ. මුලින්ම මේ සංඛ්‍යා රටාව ඔයා බලන්න ආරම්භ වෙන සංඛ්‍යාවෙන්ම වැඩි වෙවි යන සංඛ්‍යා රටාවක්ද? ඒ කියන්නේ 7න් ආරම්භ වෙලා 7න් 7 වැඩි වෙවි යන සංඛ්‍යා රටාවක්ද? නැත්නම් 3න් ආරම්භ වෙලා 3න් 3 වැඩි වෙවි යන සංඛ්‍යා රටාවක්ද? අන්න ඒ වගේ සංඛ්‍යා රටාවල අපිට ලේසියෙන්ම පොදු පදේ ලියන්න පුළුවන්. 7න් ආරම්භ වෙලා 7න් 7 වැඩි වෙවි යන සංඛ්‍යා රටාවක් නම් ඒකේ පොදු පදේ 7යි එන්නේ. 3න් ආරම්භ වෙලා 3න් 3 වැඩි වෙවි යන සංඛ්‍යා රටාවක් නම් ඒකේ පොදු පදේ 3යි එන්නේ. ඔයාලට නෙවෙයි ඒවා ආවේ 8 වසරට. හරි? ඒවා ආවේ 8 වසරට. 8 වසර දැනුම මතක් කරේ ඔය මම. එතකොට දැන් මෙතන තියෙන්නේ මොකක්ද? 7න් ආරම්භ වෙලා තියෙන්නේ වැඩි වෙවි ගිය කීයෙන්ද? වැඩි වෙවි යන ගාන බලන්න මම මේකේ පොදු අන්තරය d හොයනවා. d හොයන්නේ කොහොමද පුතේ? හැමතිස්සෙම පළමු පදය හැර ඊට පිටුපස තියෙන පදයකින් ඊට පෙර පදය අඩු කරනවා. කොහොමද පොදු අන්තරය d හොයන්නේ? පසු පදයකින් ඊට පෙර පදය අඩු කරාම පොදු අන්තරය එනවා. පසු පදයක් මම ගන්නවා දැන් 10යි කියලා. ඊට පෙර පදය 7. එහෙනම් 10 ඍණ 7 කියන්නේ උත්තරේ එනවා මට කීයද? 3යි. මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 3යි. ඒක පැහැදිලි නේ ඔයාලට? හරි. ඔන්න මම පොදු අන්තරය හොයාගත්තා. දැන් ඔයාලට තේරෙනවා 7න් පටන් අරගෙන 3න් 3 තමයි මේ සංඛ්‍යා රටාව වැඩි වෙවි යන්නේ. මොකක්ද ළමයි මේ 7 කියන්නේ මේ ගානට අනුව? මේ ගානට අනුව 7 කියන්නේ පළමු පදය. 7 කියන්නේ පළමු පදය. 10 කියන්නේ දෙවන පදය. 13 කියන්නේ තුන්වෙනි පදය. මේක 1, මේක 2, මේක 3. නේ? 1 2 3. ඒ වගේම මේ කොහේ හරි තැනක තියෙනවා n කියලා ස්ථානයක්. මේ n කියන ස්ථානයේ තියෙන පදය තමයි පොදු පදය කියන්නේ. හරිනේ? ඔන්න දැන් ඔයා දන්නවා මොකද්ද පොදු පදය කියන්නේ කියන එක. ඒ වගේම දැන් මං හදන්නේ මෙන්න මෙතන තියෙන පළමු පදය 7 ගොඩ නැගිච්ච විදිය 7 ලැබුණු විදිය. ඒක හොඳට බලා ගන්න. 7 ලැබෙන්නේ මෙන්න මේ විදිහෙන්. කොහොමද? මුලින්ම පුතේ ඔයා මේ හොයාගත්ත පොදු අන්තරය භාවිතා කරන්න ඕනේ. එහෙනම් මම මෙතන ලියනවා පළමු පදය
පළමු පදය. ඔන්න මං ලියන්න හදන්නේ පළමු පදය ලැබෙන විදිය. මෙහෙමයි. ඔයා මෙන්න මේ පොදු අන්තරය භාවිතා කරනවා ඒකට. මොකද්ද කරන්න තියෙන්නේ? 3 වැඩි කරන්න ඕන කාගෙන්ද? පළමු පදය නිසා එකෙන්. 3 වැඩි කරනවා පළමු පදය නිසා එකෙන්. හරි. 3 වරක් එක කීයද? 3යි. 3ට කීයක් එකතු වෙලාද 7 හැදිලා තියෙන්නේ. ඕකයි ඔයා හිතන්න ඕනේ. මේ පළමු පදයේ හැදෙන විදිහනේ මම ලියන්නේ. 3 වරක් එක 3යි. 3ට තව කීයක් එකතු වෙලාද 7 ලැබෙන්නේ? අඩු වෙන්නත් පුළුවන්. දැන් මෙතනදී නම් 3ට තව කීයක් එකතු වෙලාද 7 ලැබෙන්නේ? 3ට තව 4ක් එකතු වෙලා තමයි උත්තරය 7යි කියන එක නැත්නම් පළමු පදය 7යි කියන එක ලැබෙන්නේ. ඒක පැහැදිලි නේ ඔයාලට? right. ඊළඟට යනවා මම දෙවන පදය ලියන්න. දෙවන පදය හැදිච්ච විදිය ලියන්න. මෙන්න මේක භාවිතා කරනවා. හරි? මම කිව්වනේ පොදු අන්තරය භාවිතා කරනවා. 3 වරක් කීයද? දෙවන පදය නිසා 3 වරක් 2. අන්න එහෙමයි ඒක හිතන්නේ. දෙවන පදය නිසා 3 වරක් 2. 3 වරක් 2 කීයද? 3 වරක් 2 6යි. නමුත් මෙතන තියෙන්නේ 10. 6 10 කරන්න තව කීයක් එකතු වෙන්න ඕනද? තව 4ක් එකතු වෙන්න ඕන. එතකොට තමයි උත්තරේ 10 ලැබෙන්නේ. අන්න ඔයාලට පේනවා යම්කිසි රටාවක්. අපි තව එකක් ලියමු. තුන්වන පදය. තුන්වන පදය. මොකද්ද කරන්නේ? 3ෙන් වැඩි කරන්නේ. අපි දන්නවා දැන් පොදු අන්තරයෙන් වැඩි කරන්නේ කීයද? තුන්වෙනි පදය නිසා 3. 3 වැඩි කිරීම 3 උත්තරේ 9යි. 9ට තව කීයක් එකතු වුණාමද 13 හැදෙන්නේ 4ක්. අන්න ලැබෙනවා 13. දැන් ඔයාට මෙන්න මේ ලියපු ටිකේ යම්කිසි රටාවක් පේනවද කියන්නකෝ. මොකද්ද රටාව? මේ තුන කිසිම වෙනසක් වෙලා තියෙනවද? කිසිම ආකාරයක වෙනසක් වෙලා තියෙනවද? නෑ. පල්ලෙහාට යනකම්ම තුන. මේ 4 ධන 4 කියන එක කිසිම වෙනසක් වෙලා තියෙනවද? නෑ. පල්ලෙහාට යනකම්ම ධන 4ම තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි? එහෙනම් මම මේ ලියාගත්ත රටාවටම අනුව ඔහොම ගිහිල්ලා කොහේ හරි තැනක තියෙනවා n කියලා ස්ථානයක්. n වන පදය n වන පදය ලියනවා දැන් මම. හරි? n වන පදය කොහොමද ලියන්නේ? දැන් පළමු පදේ ලියද්දි 3 වෙනස් වුණාද නැහැ? දෙවන පදේ ලියද්දි 3 වෙනස් වුණාද නැහැ? තුන්වන පදේ ලියද්දි 3 වෙනස් වුණාද නැහැ? එහෙනම් n වන පදේ ලියද්දි 3 වෙනස් වෙන්න විදිහක් නැහැ. එහෙනම් එතනට එන්නේ 3 වැඩි කිරීම. කීයද? 3 වැඩි කිරීම කීයද? පළමු පදය නිසා 1ෙන් වැඩි කරා. දෙවන පදය නිසා 2ෙන් වැඩි කරා. තුන්වන පදය නිසා 3ෙන් වැඩි කරා. n වන පදය නිසා වැඩි කරන්න ඕනේ ඔයා n වලින්. right. ඒ වගේම ඔයාට පේනවා දැන් පළමු පදේ දෙවන පදේ තුන්වෙනි පදේ හතර වෙනස් වුණාද? නෑ. එහෙනම් n වන පදේදී ධන 4 කියන එක වෙනස් වෙන්නේ නෑ. එහෙනම් ඔන්න ඔයාට ඇවිල්ලා තියෙනවා n වන පදය කීයද? මේක තව සුළු කරලා ලියා ගන්න. 3යි n ධන 4 කියන පදය. මේක තමයි මේක සමාන්තර ශෛලියක් කියන්නත් පුළුවන්. මේක තමයි මෙම සංඛ්‍යා රටාවේ පොදු පදය, සාධාරණ පදය නැත්තම් n වන පදය. පැහැදිලි නේද ඒක? කොලිටියටම පුළුවන් මේක. හරි. හදාගන්න බලන්න ඉක්මනට. හරිද පුතේ ඉවරද? මකනවා ඒක එහෙනම්.
ඊළඟ පදය. ඊළඟ පදේ ඔය පදේ ගාන හදලා ඊළඟ පදේ කියලා කියවෙන්නේ මට. ඊළඟ ගාන බලා ගන්න. හරි. ඉඩමක් විකිණීමේදී 3%ක කොමිස් මුදලක් අය කරයි. කොමිස් ගෙවීමෙන් පසු ඉඩම් හිමියාට ලැබෙන මුදල මෙන්න මෙච්චරයි. ඉඩම විකුණන වටිනාකම කොපමණද? දැන් මම ඔයාලට ටිකකට කලින් පැහැදිලි කරා නේද ප්‍රතිශත එනවනම් මෙන්න මේ ක්‍රමයට තමයි හදන්න ඕන කියන එක. එහෙනම් බලන්න දැන් ඔයාලට හොඳටම පැහැදිලි වෙයි. මේ ගානත් මම ඒ ක්‍රමයටම හදනකොට. හරිද? දැන් අහන්නේ මොකක්ද? ඉඩමේ වටිනාකම. හරිද? මේවට කටපාඩම් කරලා සූත්‍ර මතක තියාගන්න එපා. මේ වගුවක් ඇඳගන්න. ඔන්න මං අඳින වගුව. මේ වගුවේ කොටස් කීයද තියෙනවා කිව්වේ? කොටස් 3යි. හරි. පේලිත් 3යි, තීරත් 3යි. එතකොට මේ ගානට අනුව නම් මම මේකේ දාගන්න ඕනේ මොනවද? මේ ඉඩමේ වටිනාකම. වටිනාකම. ඒ වගේම කොමිස් ප්‍රමාණය නැත්නම් කොමිස් කියලා දාන්නම් කොමිස් මුදල. ඒ වගේම ඉඩම් හිමියාට ලැබෙන මුදල. එහෙම දාන්න මේකේ දීලා තියෙන්නේ මොකද්ද? ඉඩම් හිමියාට ලැබෙන මුදල. ඉඩම් හිමියාට ලැබෙන මුදල. හරිද? ඉඩම් හිමියාට ලැබෙන. ඔන්න මම ඔන්න හදාගත්ත පේලි තුනක් දාලා. එක පේලියක් මම කිව්වා මේ එක පේලියක් මම කිව්වා ප්‍රතිශත තීරුව. ඒ කියන්නේ මේක අපි හිතන්නේ 100න් පංගුවක් විදිහට. අනෙක් තීරුව තමයි සැබෑ තීරුව. එකක් ප්‍රතිශත තීරුව අනිත් එක සැබෑ තීරුව. පැහැදිලිනේ? හරි. එතකොට ඔය ප්‍රතිශත තීරුව හදන්නේ කොහොමද? එතකොට ඔය ප්‍රතිශත තීරුව හොදන්නේ අපි 100යි. මේ ඉඩමේ වටිනාකම 100යි. මේ ඉඩමේ වටිනාකම 100යි නම් 100ක කොමිස් මුදලක්ද ගෙවන්නේ 103ක කොමිස් මුදලක් ගෙවනවා. දැන් මට තියෙනවා රුපියල් 100ක ඉඩමක්. මම මේ රුපියල් 100ක ඉඩම විකුණන්න කියලා තව කාට හරි ගෙන්ට කියනවා. කාට හරි ගෙනෙන්න නෙමෙයි බ්‍රෝකර් කෙනෙක්ට කියනවා. හරිද? තැරව් කරුවෙක්ට කියනවා. ඒ තැරව් කරුවා මොකද කරන්නේ එතකොට? ඒ තැරව් කරුවා අපිට ඒක විකුණලා දෙනවා. විකුණලා දෙනවට ඉඩමේ වටිනාකමෙන් 103ක් ගන්නවා. දැන් ඉඩමේ වටිනාකම කීයද? 100යි. එහෙනම් කොමිස් මුදල 3යි. 103ක් තමයි එයා ඉල්ලන්නේ. 103ක් මම තැරව් කරුට දුන්නට පස්සේ දැන් මගේ අතේ ඉතුරු වෙන මුදල කීයද? ඉඩමේ වටිනාකම 100යි. තැරව් කරුට නැත්තම් බ්‍රෝකර්ට දෙනවා රුපියල් 3ක්. දැන් මගේ අතේ ඉතුරු මුදල කීයද? දැන් මගේ අතේ ඉතුරු මුදල 97යි. හරිනේ 97යිනේ. ඔව් පැට්‍රිකල් වෙන්න. හරි. දැන් මේ ඉඩමේ ඇත්ත වටිනාකම තමයි මම හොයන්න ඕනේ. ඒකට දාගත්ත x කියලා. ඉඩම් හිමියාට ලැබෙන මුදල කීයද? ලක්ෂ 97යි. 1යි 2යි 3යි 4යි 5යි. ලක්ෂ 97ක් ලැබෙනවා. මම මේක තමයි හොයන්න ඕනේ. එහෙනම් පුතේ මෙන්න මේ පේලි දෙකම පිරීලා තියෙන තීර දෙකක් තීර දෙකම පිරීලා තියෙන තීර දෙකක් හොයාගන්න. මේකෙත් ඔයාලට පේනවනේ පේලි දෙකම පිරීලා. මේ තීරෙත් පේනවනේ පේලි දෙකම පිරීලා. අන්න ඒ පිරිච්ච පේලි දෙක මොනව කරනවද? හරහට ಗುಣ කරනවා. එතකොට ඔයා මේ නොදන්නා පදය ಗುಣ කරන්න ඕනේ 97න්. ඒක මම වම් පැත්තේ ලියා ගන්නවා. x වැඩි කිරීම 97 සමානයි. හරි x වැඩි කිරීම 97 සමානයි. 100 වැඩි කිරීම 97.1.2.3.4.5. එතකොට ඔයාලට x වලට උත්තරය එනවා දෙපැත්තම 97න් බෙදලා 100 වැඩි කිරීම 97.1.2.3.4.5. බෙදීම 97. right ලස්සනට සුළු වෙනවනේ මේ 97ට මේක කැපිලා යනවා. එතකොට මේ ඉඩමේ සම්පූර්ණ වටිනාකම එනවා ලක්ෂ 10 වැඩි කිරීම 100 කියන්නේ තවත් බිංදු දෙකක්. එහෙනම් මේ ඉඩමේ සම්පූර්ණ වටිනාකම තව එක බිංදුවක් එන්නේ මෙතන. මේ ඉඩමේ සම්පූර්ණ වටිනාකම කීයද? ලක්ෂ 100යි. ලක්ෂ 100 නෙත් තියෙන 3යි 5යි ලක්ෂ 100යි. ලක්ෂ 100යි කියන්නේ කෝටියයි. හදාගන්න පුතේ. ඒ විදිහට ඒ ගණන් හදන එක ලේසි නේද? මාර ලේසි ඒ විදිහට හදන එක. නැත්තම් ඔයගොල්ලෝ ඔය එකෙන් එකට සූත්‍ර කටපාඩම් කරන්න ඕනනේ. එහෙම කරන්න ඕනේ නැහැ. ඔය ලේසි ක්‍රමයට හදන්න.